එකමුතුකම රටක දෛවය තීරණය කරන අවස්ථාවක් සෑම රටකම ඉතිහාසයකම ඇත. ශ්‍රී ලංකාව එම දෛවෝපගත අවස්ථාවට 1815දී මුහුණ දුන් අතර එම අවස්ථාව උඩරට රාජධානියේ කඩාවැටීමටත් බ්‍රිතාන්‍යයන් හෙළේ අවසන් රජු අල්ලා ගැනීමටත් හේතුවක් විය. මේ හුදෙක් රජෙකුගේ කඩාවැටීම පිළිබඳ පවසන කතාවක් නොවන අතර නායකයන් එකිනෙකාට පිටුපෑම පාවාදීම හා බෙදීමෙන් අත්වන ඉරණම පිළිබඳව අදටත් ගැලපෙන පාඩමක් කියා දෙන්නකි. දකුණු ඉන්දියාවේදී කන්නසාමි නායක ලෙස උපත ලද ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1798 වසරේදී කන්ද උඩරට රජකිරුළ පැළඳුවේය. නමුත් ඔහු උරුමකම් කියන්නේ අභ්‍යන්තර අභියෝග මෙන්ම බාහිර තර්ජනයන්ගෙන් පිරුණු රාජධානියකය. තර්ජන හා අභියෝග මධ්‍යයේ වුවද ඔහු කන්ද උඩරට ස්වෛරීත්වය, සංස්කෘතිය සහ බෞද්ධ උරුමය ආරක්ෂා කළේය. රාජසිංහ රජුගේ පාලනයට විශාලම තර්ජනය එල්ල වූයේ බ්‍රිතාන්‍යයන්ගෙන් නොවන අතර රාජධානිය කඩාවැටීමට ලක් වූයේ ඔහුගේම ජනතාව රාජසිංහ රජුට පිටුපෑම හේතුවෙනි. වරක් උඩරට රාජධානිය ආරක්ෂා කළ රදල පැලැන්තියේ බොහෝ දෙනා රාජසිංහ රජුට එරෙහි වූහ. කන්ද උඩරට බලය අල්ලා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයන්ගේ උපාය මාර්ගය වූයේ උඩරට ජනතාව අතර බෙදීමක් ඇති කිරීමය. ඒ සඳහා බ්‍රිතාන්‍යයන් ඉතාමත් සූක්ෂම ලෙස කන්ද උඩරට රදලයන් වෙත ගොස් ඔවුන්ට පොරොන්දුවක් ලබා දී තිබිණි. රාජසිංහ රජුට එරෙහිව පෙළගැසෙන්න. රජු රජකමින් නිරපා හැරීමට අපි සහාය වෙන්නම්. රජු රජකමින් නිරපූ පසු රදල පැලැන්තියේ අයෙක් රජකමට පත් කරන්නම්. එම පොරොන්දුව විය. බ්‍රිතාන්‍යයන් උඩරට රදලයන්ට ලබා දුන් පොරොන්දුව 1815 වසරේදී ගිවිසුමකින් ඉදිරිපත් විය. ගිවිසුම පිළිබඳ විශ්වාසය තබා කන්ද උඩරට රදලයෝ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට එරෙහිව පෙළගැසුණහ. ඉන් ප්‍රයෝජනගත් බ්‍රිතාන්‍යයෝ රාජසිංහ රජතුමාව ඉන්දියාවේ වෙල්ලෝර් වෙත පිටුවහල් කළහ. බ්‍රිතාන්‍යයන් සිය බලාපොරොත්තු ඉටු කරගත් වහාම උඩරට රාජධානියම යටත් කරගත්තේය. අවසානයේදී කන්ද උඩරට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට නතු විය. උඩරට ජනතාව ප්‍රමාද වී තේරුම්ගත් කරුණක් වූයේ එකමුතුකමට පිටුපෑමින් සිදුවන්නේ සැමට පරාජයක් අත්වීම පමණක් බවය. බෙදුණු ජාතියක් ආක්‍රමණය කිරීම එකමුතු ජාතියක් ආක්‍රමණය කිරීමට වඩා පහසුය. අභ්‍යන්තර නායකත්වය අවශ්‍යම මොහොතේ එකමුතුව නොසිටීම රාජසිංහ රජුගේ පාලනය කඩාවැටීමට ප්‍රධානතම හේතුව විය. උඩරට රාජධානියේ කඩාවැටීම අපට මතක් කර දෙන්නේ ස්වෛරීත්වය එක් දිනකින් අහිමි නොවන බවයි. නායකයන් එකමුතු නොවන විට රටක හෝ රාජධානියක ස්වෛරී භාවය නැතිව යයි.